ආයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කුරුලෑ ලප කැලැල් ඇස් වටා කළුවීම් පිග්මන්ටේෂන් අධික වියළිභාවය යන සියල්ලන්ටම වඩාත් හොඳ වටිනා ෆේස් පැක් එකක් ගැන. මේ සඳහා අපිට අවශ්‍ය වන්නේ වෙනිමල් ගැට කුඩු, රෝස වතුර, සුදු හඳුන් කුඩු, කඩල පිටි, කස්තුරි කහ, දෙහි, කෝමාරිකා. අපි දැන් බලමු කොහොමද මේ පැක් එක හදාගන්නේ. මුලින්ම වෙනිවැල් ගැටකුරු තේ හැඳි භාගයක්ද, සුදු හඳුන් කුඩු තේ හැඳි භාගයක්ද, කඩල පිටි තේ හැඳි භාගයක්, කස්තුරි කහ තේ හැඳි භාගයක්ද භාජනයකට දාගන්න. දෙහි බිංදු 2-3ක් මේට එකතු කරන්න. කෝමාරිකා කෑල්ලක් ගෙන මදය සූරා මේට එකතු කරගන්න. කෝමාරිකා කියන්නේ සමට තෙතමනයක් ලබා දෙන හොඳ ඖෂධයක්. ඒ වගේම ඇක්නි ලප කැලැල් සඳහාද කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. උදෑසන මුහුණ පිරිසුදු කර ගැනීම සඳහා පිරිසුදුකාරක ක්ලෙන්සර් එකක් ලෙස කෝමාරිකා භාවිතා කිරීම මගින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් මෙය හොඳින් කලවම් කර ගන්න. දැන් මෙයට රෝස වතුර තේ හැඳි 2ක් එකතු කර ගන්න. දැන් මෙය හොඳින් කලවම් කර ගන්න. කෝමාරිකා මදය පොඩි වෙන තෙක් හොඳින් කලවම් කර ගන්න. මේ අපි අද හදන ෆේස් පැක් එක මගින් කුරුලෑ, ඇක්නි, ලප කැලැල් නැති වී පැහැදිලි සමක් ලබා ගන්න පුළුවන්. අවුවට පිලිස්සූ සම නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමද වයිටනින් ක්‍රීම් භාවිතය මගින් අපේ සමේ නැති වූ මෙලනින් නැවත ලබා ගැනීමටද මෙම ෆේස් පැක් එක මගින් අපිට හැකි වෙනවා. ඒ වගේම ඇස් වටා කළුවීම් අධික වියළිභාවය නැති වී ලස්සන පැහැදිලි සමක් ලබා ගන්න පුළුවන්. මේ ෆේස් පැක් එක සතියකට වරක් භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆේස් පැක් එක. දැන් බලමු අපි කොහොමද මේ පැක් එක පාවිච්චි කරන්නේ. මුහුණ හොඳින් පිරිසිදු කර ෆේස් පැක් එක මේ ආකාරයට ආලේප කර ගන්න. විනාඩි 20ක් පමණ මුහුණේ වේලෙන්නට තබා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.